හොඳයි. ඔයාලව අදත් අපේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ YouTube channel එකේ තියෙන වීඩියෝස් නැරඹුවේ නැත්නම් ඉක්මනින්ම නරබලා එන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම පුතේ අපේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න යාළුවන් අතර ඒ වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලම පටන් ගන්නට පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරේ නැත්නම් ඔන්න නැවත වතාවක් කියනවා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නරඹන්නට හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ I am not in a position to කියන pattern එක. ඔයාලට කතනේදී ගොඩක්ම අවශ්‍ය වෙන කතනේදී නිතර භාවිතා කිරීමට අවශ්‍ය වෙන pattern එකක් තමයි පුතේ මෙන්න මේ not in a position to කියලා කියන්නේ. I am not in a position to. මේක පුතේ she is not in a position to. We are not in a position to. ඒ වගේ ගන්නත් පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලාම ගමුකෝ මෙන්න මේ විදිහට I am not in a position to. පුතා I am not in a position to. I am not in a position to. I am not in a position to. මොකද්ද පුතේ මේ I am not in a position to කියලා කියන්නේ? I am not in a position to. 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 I am not in a position to කියනවා පුතා තත්වයක නෙමෙයි නේ කියන්නේ. දැන් අපි ඔය කියන්නේ යාළුවෙක් උදව්වක් එහෙම ඉල්ලුවොත් නේද? අපි උදව් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි නම් ඉන්නේ. I am not in a position to. I am not in a position to. I am not in a position to කියන pattern එක තමයි අපි මෙතනදී ගන්නෙ. I am not in a position to. හොඳයි හොඳින් බලා ගන්න මේ දේවල් හොඳට practice කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම පුතේ ඔයගොල්ලෝ වාක්‍ය පහක් නිර්මාණය කරලා දාන්න අපේ comment section එකට මම පුද්ගලිකවම ඔයාලගේ උත්තර පරීක්ෂා කරනවා. ඒ වගේම පුතේ අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවන් ඉන්නවනම් 076 82 34 689 අංකයට මේ දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න අපේ online පාඨමාලාවන්ට අපි ඔයාලව සම්බන්ධ කරගන්නවා. I am not in a position to කියනවා මම යමක් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. හොඳයි අපි මෙහෙම ගමු පුතේ. කවුරු හරි වාට කියනවා I am not in a position to. I am not in a position to help you. I am not in a position to help you. මොකද්ද පුතා මේ I am not in a position to help you කියලා කියන්නේ? I am not in a position to help you. help කියනවා උදව් කරනවට. නේද? I am not in a position to help you. help you. help කියනවා පුතා උදව් කරනවට. I am not in a position to help you. මම ඔයාට උදව් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. I am not in a position to help you. මම ඔයාට උදව් කරන්නට පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. මේ බලන්න හොඳට බලා ගන්න. I am not in a position to help you. මම ඔයාට උදව් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. මේ බලන්නකෝ අපි තව එකක් ගමු පුතේ. I am not in a position to. I am not in a position to. I am not in a position to dance. අපි dance කියලා ගමු. dance කියනවා පුතා නටනවට. I am not in a position to dance. මම නටන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. යමක් කරන්නට පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ කියලා මෙන්න මේ I am not in a position to කියන කෙනාගෙන් ගන්නවා මේක පුතේ. ඒක වචනාවොත් is බහු වචනාවොත් එහෙම දාලත් ගන්නට පුළුවන්. හරි. I am not in a position to. 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 I am not in a position to go. මම යන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. I am not in a position to go. මම යන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. බලන්න පුතේ. බලන්න අපි තව එකක් ගමු. I am not in a position to. I am not in a position to. I am not in a position to. අපි තව එකක් ගමු පුතේ. කවුරු හරි වාට සින්දුවක් කියන්න කිව්වොත් ඔයා සින්දු කියන්න පුළුවන් තත්වයක නෙමෙයි නම් ඉන්නේ කොහොමද අපි කියන්නේ? I am not in a position to sing. I am not in a position to sing. මම ගීත ගායනා කරන්න නැත්නම් මම ගායනා කරන්න. sing කිව්වොත් පුතා ගායනා කරනවනේ. නේද? මොකද්ද දරුවෝ sing කියලා කියන්නේ? ගායනා කරනවා. I am not in a position to sing. sing කිව්වොත් ගායනා කරනවා. I am not in a position to sing.
මම ගායනා කරන්නට පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. හොඳයි පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මොනා කරන්නද මෙන්න මේ not in a position to I am not in a position to කියන කෙනා භාවිතයට අරගෙන වාක්‍ය නිර්මාණය කරන්න වගේම කතා කරන්නට බලන්න I am not in a position to help you කිව්වොත් උදව් කරනවා you ඔයාට I am not in a position to help you මම ඔයාට උදව් කරන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ I am not in a position to dance මම නටන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ I am not in a position to go මම යන්න පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ I am not in a position to sing මම ගායනා කරන්නට පුළුවන් තත්වයක නෙමෙයි ඉන්නේ හොඳයි පුතේ ඕගොල්ලොත් මේ වාක්‍ය රටාවෙන් වාක්‍ය පහක් නිර්මාණය කරලා කමෙන්ට් සෙක්ෂන් එකට මේ දැම්ම දාන්න ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න වීඩියෝ එකටත් like එකක් දාන්න යාළුවෝ අතරත් හැකිතාක් මේ වීඩියෝ එක share කරන්න හොඳයි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් පාඩමකින් ඉක්මනින්ම හමු වෙමු කියලා නම් හැමෝටම සුබ දවසක්